welcome back to my YouTube channel. ඔන්න මං අද චුට්ටක් එළියට ගියා ලොකු දේවල් කරන්නේ චූටි පඩු දෙක තුනක් ගන්න. ඉතින් මං මේක රෙකෝඩ් කරගත්ත ෆෝන් එකේ මට මගදී තමයි මතක් වුණේ මේක රෙකෝඩ් කරගන්න. මං ගෙදර ඉඳන් කිසිම ප්ලෑන් එකක් තිබුණේ නැහැ. මම මෙහෙම වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. ඉතින් මට මගට ගියාට පස්සේ තමයි මතක් වුණේ මේ තමයි මං ඉන්නේ කුරුණෑගල ටවුන් එකේ. මේකට කියන්නේ ඇත්තටම මහා වීදිය කියලා තමයි. මමත් ලොකුවට දන්නේ නැහැ. මම මෙහෙට ආවේ ටික කාලයකට අලුතෙන් නිසා. ඉතින් මම ඊට කලින් බෙඩ්ෂීට් වගේකුත් ගන්න ගිහලා බෙඩ්ෂීට් මම ගත්තා. මම ඒක රෙකෝඩ් කරේ නැහැ. ඇත්තටම මට අමතක වුණා. ඊට පස්සේ අපේ අම්මට ෆැබ්‍රික් වගේක් ගන්න ඕනේ කියලා අපි ෆැබ්‍රික් තිබ්බ ෂොප් එකකට ගියා. ඒකෙත් ලස්සන ෆැබ්‍රික් ටිකක් තිබුණා. ඉතින් ලස්සන කියන්නේ ෆ්‍රොක් වලට, ක්‍රොප් ටොප් වලට එහෙම ඒත් මම ගත්තේ නැහැ. ඉතින් මට ලොකුවට අයිඩියා එකක් තිබුණ නැති නිසා ඉතින් අපේ අම්මා නම් මෙතනින් ගත්තා. ඊට පස්සේ මම ගියා ෂූස් දෙකක් ගන්න. මට නෙවෙයි ඇත්තටම ගියා අපේ අම්මට ෂූස් දෙකක් ගන්න ඕනේ කියලා ගොඩක් දවසක ඉඳන් කීකී ඉන්නවා හොඳ දෙකක්. ඉතින් මට ලස්සන ෂොප් එකක් හම්බුණා යද්දි. ඉතින් මම ඒ දෙකට එකට ගියා. ඊට පස්සේ මට ගියා එක දෙයකට පොඩි හිත. ඒක තමයි මේක. ඊට පස්සේ මේ ලොකු ප්‍රයිස් එකකුත් තිබුණේ නැහැ. මම දැක්ක ඔන්ලයින් ලොකු ගාණක් තිබුණා. ඉතින් මේකේ ලොකු ගාණක් තිබුණේ රුපියල් 1700 ගානකට තමයි මම මේ ෂූස් දෙක ගත්තේ. ඊට පස්සේ මම අම්මත් එක්ක ගියා මගේ ගෙදරට ඕන කරන් අම්මට බඩු වගේක් ගන්න තියනවා කිව්වා. එතනින් එහා පැත්තේ තිබුණ පොඩි ෂොප් එකක්. ඒකෙනුත් අපි බඩු ටික අරගත්තා. ඊට පස්සේ අපේ තාත්තට ඕන වුණා මට ඇඳුමක් අරගෙන දෙන්න. එයාට ඕනෙමයි කිව්වා මට ඇඳුමක් අරන් දෙන්න. මම එපා කිව්වා. ඒත් එයා කිව්වා ගන්නව කියලා. එයා නැත්තම් තරහ වෙනවා කියලා කිව්වා. ඒ හින්දා ඔන්න මාවත් ඇදගෙන තාත්තකෝ එයත් එක්කම මං ගියා. ඉතින් ඇඳුමක් ගන්න ඇත්තට මට හරියන ඇඳුමක් නම් එතන තිබුණ නැහැ. ලොකු කලෙක්ෂන් එකක් එහෙම ඇඳුම් තියෙනවා. එහෙම අපිට හිත යන ලොකු කලෙක්ෂන් එකක් නම් තිබුණ නැහැ. අලුතෙන් දාපු නිසා වෙන්න ඇති. ඒ වුණාට මම ඉතින් තාත්තගේ හිත හොඳ නැති වෙන නිසා මම ඉතින් පොඩි ඇඳුමක් ඇත්තටම ගත්තා. මේක නම් ෆස්ට් ෆ්ලෝර් එකේ තියෙන මේ කිඩ්ස් සෙක්ෂන් එක. ඒකේ නම් ඉතින් මට සමහරට ඒකෙනුත් ඇඳුම් අරගෙන තියෙනවා. මොකද මම ෂූටි නිසා. ඊට පස්සේ ওই තාත්තත් එක්ක මම උඩට ගිහලා ලේඩිස් සෙක්ෂන් එකෙන් ඇඳුමක් කොහොම හරි තෝරගන්නවා කියලා හිතාගෙන ගියා. ඉතින් මං ඇවිදලා අන්තිමට කොහොම හරි හිත ගිය ලොකුවටත් හිත ගියේ නැහැ. ඉතින් සාමාන්‍ය ක්‍රොප් ටොප් එකක් තිබුණා. මම ඒක විතරක් ගත්ත. නැත්තම් තාත්තා මාත් එක තරහ වෙන නිසා නැත්තම් මම ඇත්තටම මේක ගන්නෙත් නැහැ. ඇත්තම කියනවා නම් මාර ක්‍රවුඩ් එකක් හිටියේ ෂොප් එක ඇතුලේ. හිතා ගන්න බෑ මිනිස්සු මෙච්චර ඇයි මට තේරෙන්නේ නැහැ. කොහොම හරි මමත් ඉතින් එහෙට මෙහෙට දුවලා පැනලා කොහොම හරි ඉතින් තාත්තගේ ආසාව ඉෂ්ට කරගන්නත් එක්ක කොහොම හරි ඇඳුමක් තෝරගත්තා. ඇත්තටම කියනවා ගොඩාක් සෙනඟ හිටපු නිසා මම මොකුත් රෙකෝඩ් කරේ නැහැ ෆෝන් එකේ. ඉතින් මම ඉතින් වටපිටාවේ ටිකක් වීඩියෝ එකක් ගත්තා. ඉතින් මේ අලුතෙන් මේ ෂොප් එක දැම්මේ කුරුණෑගලට. ඉතින් මාත් දවස් දෙක තුනම මේකට ආවා. මාර විදිහට ක්‍රවුඩ් එකේ හිටපින්න මම නිකන් බලලා ඇඳුම් දෙක තුනක් ගත්තා. ඉතින් මේ තමයි මෙයාලගේ බෑග් කලෙක්ෂන් එක. ඉතින් මම මෙතනින් චුට්ටක් බැලුවා. ඇත්තටම රීසනබල් ප්‍රයිස් එකකට නම් හැබැයි බෑග්ස් තිබුණා. ඒත් මම ගත්තේ නැහැ. මේ තවත් බෑග්ස් එහා පැත්තේ දාලා තිබුණා. මම ඒව රෙකෝඩ් කරේ නැහැ. ඉතින් මම මේ ටික විතරයි දැක්කේ. ඊට පස්සේ අපේ තාත්තා මට අරගෙන දුන්න වෙරළු අච්චාරු එකක්. මේකත් රසයි. ඉතින් දැන් ගත්ත බඩු දෙක තුනත් අරගෙන ඉක්මනට ගෙදර යන්න හදන්නේ. නැත්තම් මා රස්නයක් තියෙන ඉන්න බෑ. ඒ හින්දා මං ඉක්මනටම ගෙදර යන්න තමයි මේ හදන්නේ. මං දැන් තමයි ගෙදර ආවේ. ඉතින් මම ඉක්මනට වොෂ් එකක් දාගෙන ඇවිල්ලා ගත්ත දේවල් ඔයාලට පෙන්නන්නම්. මම මුලින්ම කිව්වනේ මම බෙඩ්ෂීට් එකක් ගන්න ගියේ කියලා. ඉතින් මං ඔන්ලයින් බැලුවා 2000 ගණන් තිබ්බ බෙඩ්ෂීට්. හැබැයි මං අරගෙනත් තියෙනවා. ඒත් ගෙදරට ගෙනාම ක්වොලිටි නෑ හිතන තරම්. ඒ හින්දා මම ආද ගිහිල්ලා බලලම ගත්තා. මේක මට රුපියල් 1500කට හම්බුනේ. ඉතින් මගේ බෙඩ් එකේ කලර් එකත් එක්ක මට හිතුණා මේක ලස්සනට මැච් වෙනවා කියලා. ඉතින් මං ඒ බෙඩ්ෂීට් එකත් ගත්තා. ඊට පස්සේ මම ගත්තා බලමු
ෂූස් මේක අපේ අම්මට ගත්තේ. අපේ අම්මා ඉස්සරම් බලන්න ගියේ. එයා ඉතින් මේ දෙකට තමයි කැමතුනේ. ඇත්තටම එතන ෂූස් මාර විදිහට ලාභයි. ඇත්තම කියනවා නම් මම මේ ඔන්ලයින් වලටත් වඩා මම ගොඩක්ලට ඔන්ලයින් තමයි ගන්නෙ. ඒත් මේ ෂොප් එකේ 1695ට තමයි මේ ෂූස් දෙක දුන්නේ. ඇත්තටම ලාභයි මේ දෙක. ඉතින් ඒක අම්මා ගත්තා. ඉතින් ඊට පස්සේ ගත්තේ මං කිය මට එක දෙයකට හිත ගියා කියලා. ඒ තමයි මේ ෂූස් දෙක. මම මේක ඔන්ලයින් අරගෙන තියෙනවා රුපියල් 3000 ගානකට. ඉතින් මට මේක ඇත්තටම හම්බුනේ රුපියල් 1795කට. ඉතින් මට හිතා ගන්නවත් බැරි වුණා. ඉතින් මට හිතුනේම නෑ ඒක දාලා එන්න. ඒ හින්දා මං ඒකත් අරගත්තා. මං හරි මාසයි ඒ වගේ ෂූස් වලට ටික කඩිය උස ඒවට. මොකද මං කොට නිසා මං ඒ වගේ ඒවා දාන්න කැමතියි. මේ තියෙන්නේ අර තාත්තා මට අරන් දීපු ක්‍රොප් ટොප් එක. ඉතින් ඒක මම ඔයාලට පෙන්නන. ඒකත් ලොකු ගාණක් වුණේ 1495කට. ඒ කියන්නේ 1500කට තමයි මේක හම්බුනේ. ඉතින් වෙන එකක් මට ගන්න තිබුණ නැහැ. ඒ හින්දා මම මේ ක්‍රොප් ટොප් එක ගත්තා. ඉතින් ඒ ක්‍රොප් ટොප් එක ඇඳම මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මට ආස හිතිලා මම ඒක ගත්තා. ඊට පස්සේ මම ගත්තා ඔෆිස් පෑන්ට් එකක්. මේක හොයලා මම ගත්තේ. ඇත්තටම මේකත් ලොකු ගාණක් වුණේ 2190ක් තමයි උනේ. ඉතින් මං ආසයි ඒ වගේ පෑන්ට් වලට. ඒ හින්දා මම ඒක ගත්තා. ඊට පස්සේ මට ඒකේ තව කලර් එකක් ඕන වෙලා තිබුණා. ඒත් කලර්ස් තිබුණේ නැහැ. වයිට් එකෙන් විතරයි තිබුණේ. ඊට පස්සේ මම මේ වයිට් එකත් අරගත්තා. එතකොට මට ක්‍රොප් ટොප් වලට කලර්ස් මැච් කරලා අඳින්න පුළුවන්. ඒ නිසා මම මේ කලර්ස් දෙකෙන්ම ඔෆිස් පෑන්ට් දෙකකුත් ගත්තා. මේක 2190ක් වගේ තමයි උනේ. ඔන්න ඔයාලා තිලක වර්ධනයකට යනවා නම් අඩුවට හොඳ ඇඳුම් ගන්න පුළුවන්. ඊට පස්සේ මම දැකලා ගත්ත ෂෝට් එකක්. මේක ඔය ගෙදරට එහෙම අඳින්න පුළුවන්. මේක උනේ රුපියල් 1190ක් වගේ. ඉතින් මට ඒක නිකන් ගන්න ඕනේ කියලා හිතුණා. ඊට පස්සේ මම ඒකත් අරගත්තා. ඔන්න ඔය ටික තමයි අද මම අරගත්තේ. ඔන්න ඔයාලත් අලුතෙන් ඕපන් කරපු කුරුණෑගල තිලක වර්ධන බ්‍රාන්ච් එකට ගියා නම් මට කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ඒවල ඇඳුම් වල කොහොමද ක්වොලිටි එක කියලා. මම නම් ගොඩක් කලින් ඉඳන් මේ ෂොප් එකෙන් ඇඳුම් අරගෙන තියෙනවා. එහෙම අවුලක් නැහැ. ඒනට මේක අලුතෙන් දාපු හින්දා ලොකු කලෙක්ෂන් එකක් මට තිබුණේ නැහැ. හැබැයි මේකේ කිරිබත්ගොඩ ෂොප් එකේ නම් මම ඕන තරම් ලස්සන ෆැෂනබල් ඇඳුමුත් අරගෙන තියෙනවා. ඉතින් මම රූම් එක වෙනස් කරා මගේ. මම ඔයාලට ඒකෙත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් මම අද නිකන් කරපු වීඩියෝ එකක් තමයි ඔයාලත් එක්ක බෙදාගත්තේ. ඉතින් මම ආයෙත් දවසක ඔයාලට ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්. මම අදට ගිහින් එන්නම්. බයි බයි.